Hello guys, BGL Capital Corporation විසින් ගෙනෙන high probability entry criteria's video series එකේ second video එක තමයි අද අපි අරන් ආවිලා තින්නේ. ඒ තමයි how to trade the 5am candle. එහෙම නැත්නම් 5am power of 3 pattern එකට කොහොමද අපි trade කරන්නේ කියන එක තමයි අද අපි අරන් ආවිලා තින්නේ. ඉතින් content එකට යන්න කලින් ඉල්ලනවා BGL Capital Corporation එක subscribe කරලා නැත්නම් channel එක අපේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ වගේ වැදගත් educational videos වලට සතිපතා අපි අරන් එන නිසා. හරි. එහෙනම් අපි යමු අද content එකට. අද කන්ටෙන්ට් එක ගත්තොත් එහෙම කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ 5am candle එකට සහ ඒවට මොනවද අපි බලන probabilities ටික. එතකොට අපි අනිවාර්යයෙන්ම identify ඒ කියන්නේ හොයාගන්න ඕනේ drawn liquidity. හරිද? එතනින් ගියාම build narrative and key level. එතනින් ගියාම අපි හොයාගන්න ඕනේ power of 3 එකක් සහ අපේ final stage එක තමයි කොහොමද අපි මේ දේවල් එකතු කරගෙන entry එකකට යන්නේ කියන දේ කතා කරන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම යමු අපේ video. හරි. එතකොට ළමයි අනිවාර්යයෙන්ම අපි determine කරගන්න ඕනේ drawn liquidity කොයිද තියෙන කියන්නේ අපි මේකට short form කියන ඩොල් එක කියලා. ඒතකොට මේක තමයි most important aspect of the you analyze and should be your first priority in the trading. හරිද? එතකොට අනිවාර්යයෙන්ම පළවෙනි priority එක තමයි ඩොල් එක හොයාගන්න එක සහ කොහොමද අපි ඩොල් එකට අපේ setup එක create කරන්නේ. කියන්නේ අපි මේ probabilities ටික අපිට setup එකක් දක්වා වර්ධනය කරගන්නේ කොහොමද කියන දේ තමයි අපි මේකෙන් බලන්නේ සහ second option එක විදිහට අපිට කියන්නේ ඩොල් එකෙන් පස්සේ අපි බලන්නේ key level එකක් එහෙම නැත්නම් narrative එකක්. හරිද? එතකොට narrative එකේ part දෙකක් තියෙනවා price based narrative සහ time based narrative කියන එක. එතකොට price based ගත්තොත් එහෙම market makers model power of 3 dealing range එතකොට opening high low close and candle rate හැමෝම කියනට CTR කතා වෙන මේ අලුතෙන් කතා වෙන CTR. හරිද? අපිට මේකට 5am CTR කියලා කියන්න පුළුවන් බැන්නේ. නමුත් අර ගොඩක් ICT theory පාවිච්චි කරන නිසා මම ICT වලින්ම කතා කරන්නම් 5am power of 3 කියලා. එතකොට key levels ගත්තොත් එහෙම OB එකක් break block එකක් rejection block එකක් fair value gaps මෙතන fair value gaps ගත්තාම IFVG එන්න පුළුවන් repo එන්න පුළුවන්. හරිද? ඔය කියන fair value gaps එන්න පුළුවන්. හරිද? එතකොට ගියාම highs සහ lows. හරිද? එතනින් ගියාම time based narrative ගත්තාම session behavior. හරිද? ඒ sessions ගැන අපි දන්නවා ප්‍රධාන sessions හතරක් තියෙනවා. Asian, London, New York, London close කියලා. හරිද? එතකොට අනිත් දේ තමයි intraday profiles. හරිද? සහ weekly profiles. හරිද? අපි මේවා පස්සේ කතා කරනවා. ඉතින් අර මම ඔයාලට කලින් කිව්වා වගේම මේක වැදගත් වෙන්නේ intermediate level එකේ සහ දැනට trade කරන කට්ටියට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ beginner level එකේ කට්ටියට නෙමෙයි. හරිද? එතකොට අපි ওই දේවල් එක්ක මෙන්න මේ විදිහට තමයි අපි chart වල ගියාම අපි බලන්නේ. එතකොට අපිට candles තුනක් තියෙනවා හැමදෙස්සෙම. හරිද? එතකොට ওই කියන candles අපි මම මේ නිකන් example එකක් වලට වෙන්නලා තියෙනවා අපි slide එකට. හරිද? එතකොට find power of 3. හරිද? එතකොට මේ power of 3 එකට candles තුනක් තියෙනවා. එකක් තමයි 5pm candle එක, 9pm candle එක සහ 1am candle එක. හරිද? එතකොට මම මෙතන කියලා තියෙනවා 5pm සහ 9pm කියන්නේ CBDR. මම ඔයාලට කලින් කිව්වා වගේ CBDR කියන්නේ Central Bank Dealing Range. හරිද? CBDR Central Bank Dealing Range. හරිද? and Asian range එක. ඒ කියන්නේ Asian session එක. හරිද? එතනින් ගියාම 1am candle එක කියන්නේ අපි ගත්තොත් එහෙම London session එක තමයි ඇත්තටම ගත්තොත් 1am. එතකොට මම මෙතන පොඩි ඔයාලට example එකක් ඇඳලා පෙන්නලා තියෙනවා. මෙතනින් ඉඳලා මෙතෙන්ට ගත්තොත් එහෙම 5pm to 1am වෙනකන් ඔයාලට අරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ 1am candle එකෙන් පස්සේ ඇත්තටම හැදෙන්නේ 5am candle එක. ඒතකොට 5am candle එකෙන් මේ high එක take out කරලා මාකට් එකේ මාකට් ස්ට්‍රක්චර් shift එකක් දීලා ඊට පස්සේ ආපහු pull back එකක් දීලා එයාගේ ඩොල් එකට යනවා. ඒ කියන්නේ drawn liquidities වලට යනවා. හරි. අපි එතකොට බලමු මේක කොහොමද අපි මාකට් එකේ identify කරගන්නේ සහ කොහොමද අපි ඒවට entry එකක් capture කරගන්නේ කියලා. හරිද? එතකොට ළමයි මම මෙතන ඔයාලට කියපු නැති දෙයක් කියනවා. එතකොට මේකේ ඇවිල්ලා කියන්නේ 5am candle එකේ ඇවිල්ලා key times තමයි. හරිද? 6am to 7am ඒ කියන්නේ London lunch එක. හරිද? සහ 7am to 8:30pm 8:30am sorry. හරිද? 8:30am 7am to 8:30am මේ කියන්නේ New York opening time එක තමයි ඇවිල්ලා මේකේ high probability time period එක. සහ අපි මේකේ entry ගන්නකොට 4 hour ගිහිල්ලා 15 minute හරි 4 hour වලින් තමයි අපි candlestick mark කරගන්නේ. ඊට පස්සේ අපි 15 minute වලට ගිහිල්ලා entry එකක් බලන්න බලන්න 15 minute එහෙම නැත්නම් 5 minute හරි 3 minute හරි තමයි අපේ final entry time frame එක වෙන්නේ. අපි 1 minute වලට යන්නේ නැහැ මේකෙදි. හරිද? එතකොට අපිට පුළුවන් 3 minute 5 minute 15 minute වල entries set up කරගන්න. එතකොට ඒක ඕගොල්ලන්ගේ risk එක සහ ඕගොල්ලෝ බලන දේවල් එක්ක තමයි මේක කරන්න. ඉතින් මම ගොඩක් වෙලාවට මේක 15 minute 5 minute 3 minute තමයි බලන්නේ. ඉතින් ගොඩක්ම 3 minute 5 minute තමයි බලන්නේ 15 minute වලට වඩා. හරිද? එතකොට තව දෙයක් කියන්නම් මේකේ මම risk to reward
ලෝඩ් එක අල්ලන්නේ අර කලින් 1am candles වලට ට්‍රේඩ් කරනකොට 1 to 3 තමයි මම ඒකෙත් ගත්තේ. මේකෙත් ඒ සිනාරියෝ හොඳයි 1 to 3 තමයි අපිට පුළුවන් 1 to 3 ගත්තට පස්සේ අර ට්‍රේඩ් එකෙන් 150ද 175ද 125ද ප්‍රොෆිට් එක අයින් කරගෙන පුළුවන් ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරගෙන අපේ ෆයිනල් ටාගට්ස් එක කියන්නේ ෆයිනල් ඩොල් ටාගට් එකට එහෙම නැත්නම් ෆයිනල් ඩ්‍රෝන් ලික්විඩිටි ටාගට් එකට එනහම මාකට් එක අල්ලන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ස්ට්‍රැටජිස් වල. හරිද? එතකොට අපි යමු මාකට් එකේ කොහොමද අපි මේක දකින්නේ කියලා. එතකොට ළමයි මම ගත්තොත් මුලින්ම කරන්සි වලට ඔයාලට මම සෙටප් එකක් අරගෙන තියෙනවා. මොකද මේකේ ගොඩාක් හොයන්න ඕනේ සෙටප් එකක් වෙනවා. ඉතින් මම ඒ හැදිච්ච සෙටප් එකක් තමයි ඔයාලට පෙන්නලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන තමයි ළමයි මම ඔයාලට පොවා වලට යන්න මුලින්ම. පොවාව ඔන්න ඔය වගේ දෙයක් තමයි පේන්නේ. මේක තමයි ඒල පහේ කැනල් එක. එතකොට පහේ කැනල් එකට පස්සේ 9pm කැනල් එක සහ 1am කැනල් එක තමයි ඔය තියෙන්නේ. හරිද? එතකොට මේ කැන්ඩල්ස් දෙක ඇතුලේ තමයි මේ පොවා කැනල් එක හැදිලා තියෙන්නේ. හරිද? එතකොට බලන්න මෙයා මොකද්ද කරලා තියෙන්නේ? 5am කැනල් එකෙන් මේ කැනල්ස් මේකෙන් මේ ලෝ එක ටේක් අවුට් කරලා තියෙනවා. එතකොට මේ ලෝ එක සහ මේ ලෝ එක දෙකම ටේක් අවුට් කරගෙන සහ මෙන්න මෙතන තිබ්බ තවත් ලික්විඩිටි ටිකක් ටේක් අවුට් කරගෙන තමයි මාකට් එක මේ සිනාරියෝ එක යන්නේ. හරිද? එතකොට මම මේ ටික මාක් කරගෙන 5am වලට යද්දි 15 minute වලට change වෙනවා. හරිද? 15 minute වල බලලා අපිට මට 15 minute වලින් නෙමෙයි මේ entry set උනේ. හරිද? මේක මට set උනේ 3 minutes වලින්. හරිද? එතකොට මම ඔයාලට කිව්වා 1 to 3 තමයි ටාගට් එක අල්ලන්නේ. ඒ 1 to 3 ටාගට් එක එහෙම ගිහලා තියෙන 1 to 3 වලට වඩා ගිහිල්ලා දිනවා ඇත්තටම. හරිද? එතකොට ළමයි මම මේක ගත්තේ 3 minute වලින් entry. හරිද? හේතුව 5 minute වලින් මට entry එකක් set උනේ නැහැ ඇත්තටම කිව්වොත් එහෙම. එතකොට ළමයි බලන්න මේ තියෙන Asian session එක, මේ තියෙන London session එක. හරිද? එතකොට London session එකෙන් Asian session එකේ low එක London session එකෙන් take out කරලා තිනවා සහ 5pm candle එකේ low එක හරියටම පහේ candle එකෙන් 5am candle එක start කරපුවම market එක take out කරලා 3 minute වලින් market structure shift එකක් දීලා 3 minute වල තියෙන break block එකට තමයි ඒකේ 50% වලට පැදිලා market එක first target එක මේක තියාගන්න පුළුවන්, second target එක Asian high එක තියාගන්න පුළුවන්, final target එක මේ draw liquidity සහ 1 to 3 target එකකින් 1 to 3 target එක achieve කරලා දෙන. එතකොට මම ඔයාලට කිව්වා ළමයි මතක ඇති මේකේ key time frame දෙකක් තියෙනවා. මේ key time frame එකේ මේක හැදිලා තියෙන ඔයාලට බලන්න. මම මේක පොඩ්ඩක් ඔයාලට වෙන කලරකින් දාන්න. හරිද? 6am to 7am. හරිද? මෙන්න මේ time frame එක කියන්නේ මෙන්න මේ පැය ඇතුළත තමයි මේ setup එක create වෙලා තියෙන්නේ. එතකොට ඒ පැය ඇතුළතම එයාගේ entry එක pick up කරගෙන එයාගේ drawn liquidity target එකට market එක run වෙලා තියෙනවා ළමයි. හරිද? එතකොට බලන්න මේක ඇවිල්ලා high probability setup එකක්. ඉතින් ඔන්න ඔය දේවල් මතකද? මේක ඇවිල්ලා buy setup එකක්. ඉතින් මම ඔයාලට sell setup එකක් පෙන්නන්නම්. ඇවිල්ලා XAU chart එකේ හරිද? මේක ඇවිල්ලා ජූනි 5 වෙනිදා වගේ set එක මම මේකට entry එකක් ගත්තා. එතකොට ළමයි මේකත් අර විදියම තමයි මම ඔයාලට ඕනේ නම් මේක පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්. මාරකට යන්නේ නැත්තේ පොඩ්ඩක් ඒකේ මට ඒතර chart එක miss වෙන නිසා. එතකොට මේතන තමයි ළමයි ඇවිල්ලා ඇත්තරම ඔයාලට බලන්න මතක තියාගන්න gold වගේ එකකට එනකොට time එක පොඩ්ඩක් වෙනස් වෙනකොට අර කලින් කිව්ව time frames ඔක්කොම පැයක් ඉස්සරහට එනවා. දැන් මේක 6am candle එක තමයි මේක. හරිද? එතකොට මේක ඇවිල්ලා 2am candle එක. sorry. ඔව්. හරිද? 2am candle එක 10pm candle එක සහ 6pm candle එක. හරිද? එතකොට මේක ඔයාලට අර 5pm 9pm 1am candles වලට ගන්න පුළුවන් vendor charts වලින් විතරමයි. හරිද? vendor charts වලින් විතරමයි ඇවිල්ලා ඒ time frame වලින් ගන්න පුළුවන්. හරිද? නමුත් ඔයාලට FXCM හරිද? එතනින් ගියාම forex.com paperstone හරිද? ඒ chart වලට ගියාම ඔයාලට තියෙන්නේ 6 to 10 කියන time frames ඉතින් මම මේක මාක් කරගන්නවා. මේක තමයි අර time frame එක හැදෙන්න කලින්. ඒ කියන්නේ පහේ candle එක හැදෙන්න කලින්. හරිද? ඒතර මේක ගත්තොත් එහෙම high candle එක හැදෙන්න කලින්. තියෙන high එක සහ low එක ඔන්න ඔය දෙක තමයි පහේ candle එක හැදෙන්න කලින් තියෙන. ඉතින් ඊට පස්සේ අපි 15 minute වලට යනවා. හරිද? 15 minute වලට යනවා. ඊට පස්සේ 15 minute වලින් අපි බලනවා. ඉතින් ඔයාලට පේන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම ඔන්න ඕක තමයි විනාඩියක් දිනනට. ඔන්න ඔහොම තමයි candles ටික එන්නේ. හරිද? 6 10 2. හරිද? ඊට පස්සේ 15 minute වලට යනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ range එක ඇතුලේ තියෙන high එක සහ low එක. හරිද? ඊට පස්සේ බලනවා හරියටම මෙයා පහට. හරිද? පහට කියන්නේ USD XAU USD chart එකෙන් ගත්තොත් 6ට. හරිද? 6 වෙද්දි මෙයා මේ candle එක break කරනදී මට මේකේ 15 minute වල හරියටම high එකක් low එකක් හොයාගන්න බැරි නිසා මම යනවා මේකේ 5 minute වලට. 5 minute වලට ගියාට පස්සේ මට මෙන්න මෙතනින් market structure shift එකක්
එකක් තියෙනවා ළමයි. මෙතන මේ හයි එක බ්‍රේක් කරන්න කලින් මෙයා මෙන්න මේ channel එකේ low එක කියන්නේ අපිට shift එකක් දෙනවා මෙන්න මෙතනින්. හරිද? marker structure shift එක සහ අපිට තියෙනවා IFEG එක. ඒකේ 50% වලට take out ඇවිල්ලා නැහැ. හරිද? සහ මෙතන තියෙනවා පොඩි liquidity ටිකක් ගන්න. ඉතින් ඔන්න ඔහොම මම setup කරනවා. අපිට පුළුවන් ওই විදිහට setup කරන්න. සහ 1 to 3 තමයි මගේ target එක. 1 to 3 වලට වඩා මම අල්ලන්නේ. හරිද? ඒ කියන්නේ full target එක මම 1 to 3 වලට වඩා අල්ලන්නේ. ඔන්න ඔක තමයි 1 to 3 target එක. අපිට පුළුවන් මෙතෙන්ට වෙනකම්ම අල්ලන්න 1 to 3 ගියාට පස්සේ මම කිව්වා ඔයාලට 50% හරි 75% හරි 25% හරි ටාගට් එක අරගෙන කියන්නේ ප්‍රොෆිට් එක බුක් කරගෙන Excel එක entry එකට වඩා පොඩ්ඩක් පල්ලෙහෙන් දාගෙන එතකොට අපිට break even වුණත් ප්‍රොෆිට් එකක් පිට තමයි ඒකත් break even anything ඒ නිසා ඔයාලයි ගත්ත ප්‍රොෆිට් එකටවත් හානියක් නැහැ. ඉතින් 1 to 3 ටාගට් එක achieve කරාට පස්සේ ඔයාලට පුළුවන් ඇවිල්ලා අර විදිහට කරන්න. හරිද? අපි බලමු මේක අපි හිතන විදිහට expect කරන විදිහට මාකට් එක ඇත්තටම දිව්වා. හරිද නැත්තේ නේ? හරිද? මේ බලන්න මේ අපේ ටාගට් එක ගත්තා. හරිද? එතකොට ටාගට් එක ඒ කියන්නේ අපේ entry එක ගත්ත time එක බලන්න. හරිද? හැමදෙස්සෙම මම අර ඔයාලට කිව්ව time එකේදී තමයි මේක time දෙකකින් එකකින් time දෙකෙන් එකක තමයි මේක සිද්ධ වෙන්නේ. මේක ඇවිල්ලා set වෙන්නේ මම මෙතන පොඩ්ඩක් වෙනස් කරන්න. හරිද? ඕක තමයි 6 am channel එක සහ මේක තමයි high probability time zone එක. ඔයාලට පේනවද? 7 am to 8:30 am කියන New York opening time එකේදී හරියටම market එක 8:30 candle එකකින් අපේ entry එක pick up කරලා විනාඩි 5යි 10යි 5 10 15 20 විනාඩි 20ක් ඇතුළත අපේ profit එක ඒ කියන්නේ අපි 1 to 3 target එක යනවා. ඉතින් අපිට පුළුවන් මේක 1 to 3 වලින් පස්සේ අපි කැමති නම් හරිද? ඔයාලට මේ ඩොල් ටාගට් එක අල්ලන්න ඕනෙම නම් අපිට පුළුවන් අර විදිහට 150ක් හරි 175ක් හරි 125ක් හරි ටේක් අවුට් කරගෙන ප්‍රොෆිට් එක SL එකෙන් entry එකට වඩා පොඩ්ඩක් පල්ලෙහෙන් තියාගෙන මොකද හේතුව break even වුණත් එතන තියෙන පොඩ්ඩට උනත් lost වෙන්නේ නැතුව අපේ profit එක save වෙලා break even වෙනකොට අපිට තියන්න පුළුවන්. හරිද? එතකොට මේක ඇත්තටම ගත්තොත් එහෙම break even වෙන්නේ නැහැ. London close එකේදී අපිට full target එක වදිනවා. හරිද? London close එකේදී full target එක මෙන්න මේ විදිහට වදිනවා. ඉතින් 128.76 වගේ risk to reward එකක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ළමයි 5am candle එකට අපිට trade කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක back test කරන්න ඕගොල්ලන්ට කොහොමද set වෙන්නේ කියලා සහ ඕගොල්ලෝ කරන pairs වල ඕගොල්ලෝ බලන්න කොහොමද ඔයාලට මේ 5am candle එකට trade කරන්න පුළුවන් විදි සහ කොච්චර winning rate එකක් තියෙනවද කියලා ඔයාලට. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් මේ අරන් ආවි කියලා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකම් අපි ඔයාලගෙන් සමු ගන්නවා අපි PGL Capital Corporation.